1980 චීනයේ එක්තරා ප්‍රදේශයක පුංචි පිරිමි දරුවෙක් ඉපදෙනවා. අම්මයි තාත්තයි මෙයාට නම දාන්නේ වොන් ටාවෝ කියලා. මේ පුංචි ටාවෝ ළමා වයසට එනකොට දවසක් එයාට අපුරු තෑග්ගක් හම්බ වෙනවා. ඒ හෙලිකොප්ටරයත් එක්ක සෙල්ලම් කරන ළමයි ගැන කියවෙන කතන්දර පොතක්. ටාවෝට එදා හෙලිකොප්ටර් ගැන ලොකු ආශාවක් ඇති වෙනවා. ළමා වයසට එනකොට පාසල් යන්න ටාවෝ දවසක් තාත්තගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් කරනවා. මම පන්තියේ වැඩිම ලකුණු ගත්තොත් තාත්තා මට අරන් දෙන්න රිමෝට් එකකින් වැඩ කරන හෙලිකොප්ටරයක්. කිව්වා වගේම මේ පුංචි ටාවෝ පන්තියේ වැඩිම ලකුණු ගන්නවා. පොරොන්දු වුණ විදිහටම තාත්තා මෙයාට රිමෝට් වලින් වැඩ කරන හෙලිකොප්ටරයක් අරන් දෙනවා. Tamanta ලැබුණු මේ රිමෝට් හෙලිකොප්ටරයත් එක්ක ටාවෝට සෙල්ලම් කරන්න හම්බෙන්නේ නම් පුංචි වෙලාවක්. හැප්පිලා කෑලි ටික කැඩිලා බිමට වැටෙනවා මේක. ටාවෝ දුකෙන් මේ කැඩුණු කෑලි ටික එකතු කරලා ආයෙ මේක හදන්න උත්සාහ කරනවා. පුංචි ළමයෙක්ට මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. කාලේ කිවිද යනවා. ටාවෝ හොංකොං යුනිවර්සිටි එකට ඇතුළත් වෙනවා. එයා ළමා කාලේ ගත්ත අර අත්දැකීම පාවිච්චි කරලා තමන්ගේ ව්‍යාපෘතියක් විදිහට මෙයා නව නිර්මාණයක් හදනවා. ඒ කැමරාවක් තියෙන රිමෝට් කන්ට්‍රෝල් ඉන් වැඩ කරන ඩ්‍රෝන් යානයක් මෙයා නිර්මාණය විශ්වවිද්‍යාලයෙන් පස්සේ මෙයා තමන්ගේ නිර්මාණය වැඩි දියුණු කරලා ලෝකෙට හඳුන්වා දෙනවා. 2006 වර්ෂයේදී ඒ DJI ඩ්‍රෝන ආයතනයේ ලෝකෙට දී කරලා. අපි මේ කතා කරන්නේ DJI CEO නැත්නම් නිර්මාතෘ ෆ්‍රැන්ක් වොන් ගැන. ඉතින් එදා 2006 අවුරුද්දේ ආරම්භ කරපු DJI හඳුන්වා දුන්න මුල්ම ඩ්‍රෝන යාන ඉතා මිල අධික වුණා. ඩොලර් 6000ක් විතර. මිනිස්සු මේක ගත්තේ නැහැ. හැබැයි අපි මේ කතා කරන ෆ්‍රැන්ක් වොන් දිගටම තමන්ගේ නිර්මාණකරණය කරගෙන ගියා. ඌ අත්හදා බැලීම් කරා. ටික කාලයක් යනකොට 2013 වර්ෂය වෙනකොට ඔහු හඳුන්වා දෙනවා DJI Phantom Series එක. මේක ලෝකේ වෙනස් කරන්න පටන් ගන්නවා. මෙතෙක් කල ලෝකයේ හොලිවුඩ් පුරවේ හෙලිකොප්ටරෙන් ගිහින් කරගත් රුගත කිරීම දැන් ඒ කාලය අවසන් කරලා ඩ්‍රෝන යාන වගේ රුගත කිරීමට ආරම්භ කරා. ලෝකය එදා ඩ්‍රෝන මේ අපූරු කැමරාව ලෝකෙම පිළිගන්න පටන් ගත්තා. ලෝකේ කොච්චර ජනප්‍රිය වෙන්න පටන් ගත්තද කියනවනම් 2016 වෙනකොට Forbes මැගසින් එක වොන්ව නම් කරනවා ලෝකේ පළවෙනි ඩ්‍රෝන බිලියනපතියා විදියට. ඉතින් පුතේ තමන්ගේ හීනය පස්සේ හඹා යන මේ අපූරු තත්ත්වය ලෝකේ බිලියනපතියෙක් වෙලා නම් තින්නේ. ඔව් අද වෙන විට ලෝක ඩ්‍රෝන කර්මාන්තයන්ගේ 70%ක ප්‍රමාණයක් හිමි. ඩොලර් බිලියන 15කට වඩා වැඩි වත්කම් තියෙන ලෝකේ ධනවත් පුද්ගලයෙක් බවට පත්. ඉතින් ඔයාගේ හීනේ පසුපස හඹා යන්න දවසක පුළුවන් ලෝකෙ දින